ආයුබෝවන් ඇස්ට්‍රෝ සිග්මා channel එක බලන සියලුම දෙනාට. මම අද ගේන්නේ ටැරොට් රීඩින් එකක්වත් නැත්නම් වෙන දෙයක්වත් නෙමෙයි. මම අද ගේන්නේ ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් ඔයාලා හිතන මාතෘකාවක් ගැන. ඇත්තටම මගේ channel එකට ආවට ස්තුතියි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනා හිතන ප්‍රශ්නයක් ගැන. ඒ වගේම බොහෝ දෙනාට ගොඩාක් වැදගත් වෙන ප්‍රශ්නයක් ගැන. ඔබේ ජීවිතේ සමහර වෙලාවට මෙහෙම හිතෙනවද? මම හොඳටම ප්ලෑන් කරපු දේවල් හරියන්නේ නැහැ. අනිත් අයට ලක් එක වාසනාව තියෙනවා. අනිත් අයට දේවල් හරියනවා. ඒත් මට නැහැ. හැමදේම ඩිලේ වෙනවා. හැමදේම පරක්කු වෙනවා. ඇයි මගේ ජීවිතේට නිතරම අවාසනාව වෙන්නේ? ඇයි මට හැමදේම අමාරු වෙන්නේ? ඉතින් ඔබටත් මේ වගේ ප්‍රශ්න හිතිලා තියෙනවා නම් මේ වීඩියෝ එක අවසාන දක්වාම බලන්න. මොකද අද අපි ජ්‍යොතිෂ දෘශ්‍යයෙන් ඒකට හේතු වෙන කාරණා කිහිපයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඇස්ට්‍රොලොජි නැත්නම් ජ්‍යොතිෂය අනුව බෑඩ් ලක් නැත්නම් අවාසනාව කියලා දෙය සදාකාලිකව තියෙනවද නැද්ද? ඇත්තටම හැම දෙයක් හැමදේම සදාකාලික නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සියලුම දේ අනිත්‍යයි. ඉතින් බෑඩ් ලක් එක කියන දෙයත් සදාකාලිකවම තියෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ හොරොස්කෝප් chart එක එහෙමත් නැත්නම් කේන්දර සටහන අනුව ඒකේ තියෙන ග්‍රහ පිහිටීම් නිසා ලයිෆ් එකට කියන්නේ අපේ ජීවිතේට එක එක challenges එන්න පුළුවන්. එක එක අමාරුකම් වැඩි වෙන්න පුළුවන් තියෙනවට වඩා. ඉතින් ජ්‍යොතිෂය අනුව අපේ ජීවිතේ බොහෝ දේ අපේ උපන් කේන්දර සටහනට සම්බන්ධ වෙනවා. ඔබ උපන් වෙලාව, උපන් ස්ථානය සහ උපන් දිනය අනුව ග්‍රහයන්ගේ බලපෑම ඔබේ ජීවිතයට ලැබෙනවා. අද අපි බලන්න යන්නේ ඇස්ට්‍රොලොජි. ඒ කියන්නේ ජ්‍යොතිෂයට අනුව ඔයාට බෑඩ් ලක් එක නැත්නම් අවාසනාව නිතරම ඔයාට ෆීල් වෙන්න දැනෙන්න හේතු කිහිපයක් ගැන. පළවෙනි සහ ප්‍රධානතම හේතුව තමයි ශනි බලපෑම. එහෙමත් නැත්නම් සෙනසුරුගේ බලපෑම. ඉතින් ජ්‍යොතිෂයට අනුව සෙනසුරු කියන්නේ කාර්මික් ප්ලැනට් එකක්. ඔබේ කේන්දර සටහනේ සෙනසුරු අභියෝගාත්මක තැනක තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔබට ඩිලේස් ඒ කියන්නේ ඔයාගේ හැම වැඩකටම වගේ පරක්කු වෙන ස්වභාවයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට හાર્ඩ් වර්කින් කරන්න වෙනවා. හැම වෙලාවෙම මහන්සි වෙලා තමයි වැඩ කරන්න වෙන්නේ. මහන්සියෙන් තමයි දේවල් අත් කරගන්න වෙන්නේ. ඒ වගේම තමයි නැවත ඔබේ වැඩ කටයුතු වලට සිදුවන බාධා කිරීම වගේ දේවල් අත්විඳින්න සිදු වෙනවා. නමුත් සෙනසුරු කියන්නේ දඬුවමක් නම් නෙමෙයි. එය දරා ගැනීම, ඉවසීම වගේ ජීවිතයට අවශ්‍ය පාඩම් උගන්වන ග්‍රහයෙක්. ඉතින් අපි හරියට සෙනසුරු ග්‍රහයාගේ බලපෑම ආශිර්වාදයක් විදියට අපේ ජීවිතයට එකතු කරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට long term success එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු දෙවැනි හේතුව මොකක්ද කියලා. දෙවැනි හේතුව තමයි රාහු කේතු එනර්ජි එක. ඇත්තටම රාහු සහ කේතු කියන්නේ කාර්මික් ප්ලැනට්ස් දෙකක් සෙනසුරු වගේම. ඉතින් මේ එනර්ජිස් වල ඉම්බැලන්ස් එකක්. එහෙමත් නැත්නම් අසමතුලිතතාවයක් තිබ්බොත් හිතේ අවුල් සහගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනපේක්ෂිත ගැටලු, අනපේක්ෂිත ප්‍රශ්න ජීවිතේට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වැරදි තීරණ ගන්න පෙළඹෙන්නත් පුළුවන්. කෙලින්ම කියනවා නම් සමහර වෙලාවට ශනි රාහු කේතු වගේ ග්‍රහයන්ගේ බලපෑම තියෙන කාලවල අපේ ජීවිතේ අභියෝග වැඩි වෙන්න පුළුවන්. ඒක අවාසනාවක් වගේ එහෙමත් නැත්නම් බෑඩ් ලක් එකක් කියලා ඔයාට හිතෙන්නත් පුළුවන්. නමුත් මේවා අපේ පහුගිය කර්ම විපාකවල ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඉතින් අපි ඒවට ධනාත්මකව මුහුණ දීම තමයි සිදු කරන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි wrong timing කියන එක. එහෙමත් නැත්නම් අපි ඉන්නේ වැරදි කාලයක කියන එක. සමහර වෙලාවට මේක බෑඩ් ලක් එකක් නෙමෙයි. ඒක ඔයා ඉන්න කාලයේ වැරද්දක්. ග්‍රහයන්ගේ නිතරම සිදුවන වෙනස් වීම. එහෙමත් නැත්නම් ට්‍රාන්සිට් තමයි මේකට ප්‍රධානතම හේතුව. ඇත්තටම ඔයා ප්ලෑන් කරපු දේ ප්ලැනට් එකේ ට්‍රාන්සිට් එකට මැච් නොවුනොත්, ඒ කියන්නේ ඒ දේවල් එකිනෙකට ගැලපෙන්නේ නැති වුණොත් ඇත්තටම ඔයාට ලැබෙන ප්‍රතිඵලය පරක්කු වෙන්න පුළුවන්. නමුත් මේ ග්‍රහ චක්‍ර හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. ඉතින් මේ wrong timing වලින් ඇත්තටම හොඳ කාලයක් ලැබුවොත් timing change එකක් වුණාම ඔයාට නිකම්ම opportunities නිර්මාණය වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අලුත් දොරටු විවෘත වීමේ හැකියාවක් තියෙනවා. ඉතින්
bad luck එක කියලා කියන්න එපා. ඔයා ඒ වෙලාවේ ගත කරන්නේ wrong time එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලය හරි ඉවසීමෙන් ගත කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි negative mindset energy එක. astrology වලට අමතරව energy එකත් මේකට ගොඩක්ම බලපානවා. අපි දන්නවා අපි වටා ශක්තියින් තමයි තියෙන්නේ. ඉතින් ඔයා නිතරම negative thinking එහෙමත් නැත්නම් ඍණාත්මක ආකල්පවල ඉන්නවා නම් ඔයාව attract කරගන්නේ ඇත්තටම negative energy එක. ඔයා නිතරම ආග්‍රහණය කරගන්නේ ඍණාත්මක දේමයි. ඉතින් ඔයා අනිවාර්යෙන්ම positive mindset එකක් build up කරගන්න ඕන. ඒකට ඔයා යාඥා කරන්න ඕනේ. හොඳ සිතුවිලි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම මෛත්‍රී භාවනාව කරන්න පුරුදු පුහුණු වෙන්නම ඕනේ. මේ වගේ දේවල් ප්‍රැක්ටිස් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ එනර්ජි එක බැලන්ස් කරගන්න. ඉතින් ඔබ නිතරම හිතනවා නම් මට වාසනාව නැහැ, මට තියෙන්නෙම බෑඩ් ලක් එක විතරයි කියලා. ඉතින් ඔබට ආකර්ෂණය වෙන්නේ බෑඩ් ලක් එක. එහෙමත් නැත්නම් අවාසනාවම විතරයි. ඔයාගේ හිත අකමැති වුණත් පොසිටිව් විදියට හිතන්න. ඔයා හිතාමතාම පොසිටිව් දේවල් හිතන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් ඔයාට ලැබෙන්න ඕන ජොබ් එකක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට ඔයාට තව හොඳ අවස්ථාවක් ඉදිරියට එන්න පුළුවන්. ඔයා ඒක ගැන හිතන්න. ඔයා සමහර විට ඔයාගේ තියෙන හැකියාවන් පාවිච්චි කරලා ඔයා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඒක ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඒ හින්දා විශ්වය ඔයාව වෙන මාර්ගයකට හැරෙව්වා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොසිටිව් විදියට හිතන්න කියලා තමයි මට දෙන්න පුළුවන් උපදේශය. ජ්‍යොතිෂයට අනුවත් සියලුම ආකල්පවලට අනුවත් බෑඩ් ලක් එක එහෙමත් නැත්නම් අවාසනාව කියන දේ ස්ථීර දෙයක් නෙමෙයි. ඒක පර්මනන්ට් දෙයක් නෙවෙයි. ඒක හරිම తాවකාලික දෙයක්. ඒක ඔයා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. ග්‍රහයන්ගේ බලපෑම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒ බලපෑම් අනුව ඔයාගේ ජීවිතයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. හිතන්නකෝ අද අමාරු කාලයක් වෙන්න පුළුවන්. ඒත් ඔයාට හෙට ගොඩක් වාසනාවන්ත සාර්ථකත්වයේ පිරුණු ජීවිතයක් ලැබෙන්න පුළුවන්. ඒක ගැන නිතරම විශ්වාසයෙන් ඉන්න. ජ්‍යොතිෂයට අනුව අපි අපේ ජීවිතේ නැත්නම් අපේ ලයිෆ් එකේ එක එක සයිකල්ස් වලට යනවා. ඉතින් සමහර සයිකල්ස් අපිට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒවා හරිම తాවකාලිකයි. ඒවා ස්ථිර නැහැ. ඉතින් ඔයාට කරන්න තියෙන එකම දේ ගොඩක් ඉවසීමෙන් හරිම කාලය එනකන් පොසිටිව් විදියට දේවල් බාර ගන්න එක. ඉතින් මේ දේවල් කළොත් ඔයාගේ ජීවිතේ ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ ඇස්ට්‍රොලොජි එක්ස්ප්ලැනේෂන්ස් වලට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න yes කියලා. ඒ වගේම ඇස්ට්‍රෝ සිග්මා channel එක subscribe කරලා තියාගන්න. හොරොස්කෝප්, ටැරොට් රීඩින් සහ මේ වගේ ජීවිතයට වැදගත් වෙන පාඩම් අනිවාර්යයෙන්ම මම මේ channel එක හරහා අරගෙන එනවා. ඒ වගේම ඔබට සතුට සහ සාර්ථකත්වයේ සහ වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.